එතකොට අපි කතා කරන්න තියෙන්නේ ඩිස්කවුන්ට් එක. එතකොට මේ කස්ටමර්ගෙන් රික්වෙස්ට් කරලා තියෙනවා එයාගේ සුපර් මාකට් එකට ඩිස්කවුන්ට් දෙන ක්‍රම. හරිද? ඩිස්කවුන්ට් දෙන ක්‍රම තමයි එකක් ජෙනරලි ප්‍රොඩක්ට් වයිස් ඩිස්කවුන්ට් එකක් දෙන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක වෙනුවෙන් ඩිස්කවුන්ට් දෙන්නේ. එතකොට ඒකට ඒ ජෙනරල් ඩිස්කවුන්ට් එකට අදාළව යනවා quantity wise. ඒ කියන්නේ quantity මෙච්චර ප්‍රමාණයක් ගත්තොත් කෑලි 10ක් ගත්තොත් එකක් වෙයි. 5ක් ගත්තොත් මෙහෙම ප්‍රින්ට් එකේම ඒක දෙන එකකුත් එනවා. ඊට පස්සේ කැටගරි වයිස් කියන්නේ අපි දැන් ප්‍රොඩක්ට් හදද්දි කැටගරයිස් කරනවා. ඒ කැටගරි එකට දැන් උදාහරණයක් පොල්තෙල් කියන හැම කැටගරියට අදාළ සියලුම ප්‍රොඩක්ට්ස් වලට එක්ක රුපියල් වලින් මෙච්චරක් අඩු වෙනවා. එහෙම නැත්නම් පර්සන්ටේජ් එකක් අඩු කරනවා. හරි. ඊට පස්සේ සප්ලයර් වයිස්. ඕක සෑහෙන වැදගත්. සප්ලයර් වයිස් කියන්නේ දැන් අපිට බඩු සුපර් මාකට් එකට බඩු දාන සප්ලයර් වයිස් එයා දෙන ඩිස්කවුන්ට් රේට් එකත් එක්ක මෙයා තීරණය කරනවා මේ සප්ලයර්ට අදාළ සියලුම අයිටම්ස් වලට මෙච්චර ප්‍රමාණයක මුදලින් හෝ පර්සන්ටේජ් එකකින් ඩිස්කවුන්ට් එකක් දෙනවා කියලා. හැබැයි මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේ කියන ඩිස්කවුන්ට් හැම එකක්ම කොච්චර කාල පරාසයක් තුලද දෙන්නේ. උදාහරණයක් පළවෙනිදා ඉඳලා 30 වෙනකම් විතරයි. ජනවාරි මාසේ 1 ඉඳලා 30 වෙනකම් විතරයි. අනිත් ඒ තමයි කොච්චර කොන්ටෙන්ට් ප්‍රමාණයක්. ඒ ඩිස්කවුන්ට් එක වැලිඩ් වෙන්නේ. එතකොට කෑලි දැන් ගන්න පුළුවන්. දැන් අපි කියමුකෝ අපේ බෝල් තෙල් වගේ එකක් නෑ කියලා ලීටර් 100 නම් ලීටර් 100කට විතරයි. අර වගේ ඇඩ් වල ප්‍රොමෝෂන්ස් දාන්නේ. රිනිවිඩේෂන්ස් කියලා. ඒ කියන්නේ මේ කාලය ඇතුළත වෙච්චරයි. නැත්නම් පළවෙනි 100 දෙනාට විතරයි. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඒකට ඇත්තටම ඒක ව්‍යාපාරයකට මාර වැදගත්. ගොඩක් වැදගත්. ඒකෙන් අර කස්ටමර් ඇට්‍රැක්ට් කරගන්න. ඊට අමතරව මෙයා දීලා තියෙනවා අර 513 වගේම තමයි 5ක් ගත්තොත් 100ට ප්‍රමාණයක් අඩු කරන්නේ. පර්සන්ටේජ්. ඒ වගේම තමයි 5ක් ගත්තොත් රුපියල් වලින් මෙච්චරක් අඩු කරන්නේ. ඒ වගේ අර විවිධ ක්‍රම. හරි. ඔය ටිකත් එක්කම තව විශේෂ එකක් තියෙනවා. ඒ තමයි කස්ටමර් පහුගිය මාසෙ මේක මෙයාගේ ස්පෙෂල් කේස් එකක්. කස්ටමර් පහුගිය මාසයේ සම්පූර්ණ මිලදීගෙන තියෙන භාණ්ඩ ප්‍රමාණයේ වටිනාකම අනුව එයාව දානවා ගෲප් එකකට. පැහැදිලිද? එතකොට එයා එක දාගෙන තියෙන බ්‍රෝන්ස්, ගෝල්ඩ්, ප්ලැටිනම් කියලා. එතකොට අපි උදාහරණයක් විදිහට රුපියල් 15000ට 30000 අතර බඩු අරන් තියනවා නම් මෙයා බ්‍රෝන්ස්. 50000 අතර බඩු අරන් තියනවා නම් ගෝල්ඩ්. 50000 ලක්ෂයක් අතර අරන් තියනවා නම් ප්ලැටිනම්. එතකොට මෙන්න මේ කැටගරි වලට විශේෂ ඩිස්කවුන්ට් රේට්ස් දෙනවා. එතකොට හිතන්න දෙවිසි මේ හැම එකක්ම දාපුවාම කස්ටමර්ට කාලෙන් කාලෙට පුළුවනි යාගේ කස්ටමර්ස්ලාට ඔෆර්ස් ඉෂුව කරන්න. එතකොට මේ හැම එකක්ම අපි දැන් ඩිසයින් කරනවා. දැන් අපි ඒක ඩිසයින් කරන විදිය බලමු කොහොමද අපි සොෆ්ට්වෙයාර් එකකට මේක දාන්නේ කියලා. 2016 සිට වසර ගණනාවක පළපුරුද්ද සමගින් ඔබේ ව්‍යාපාරයත් ස්මාර්ට් කරන්න OnTech අපි සූදානම්. පැය 24ක් 72ක් අතර අනිවාර්ය විසඳුම් ලබා දෙනවා. working hours වල ඕන වෙලාවක WhatsApp මගින් හෝ දුරකථන ඇමතුම් හරහා අපිව contact කරගන්න පුළුවන්. OnTech IT Solutions සමග ඔබේ ව්‍යාපාරය වෙනස් කරන ඒ තීරණය අදම ගන්න අපිට කතා කරන්න.